SLM Marina නාවිකයෙක් වී ගෙවන ජීවිතේ අත්දකින්න ඔබ කැමති වේවිදු දියබක් නොපෙනෙන සයිරක් නැත්තේ SLM Marinaගේ කතාව ඇත්තේ SLM Marina ශ්‍රී ලංකන් Marina YouTube channel එකට ඕනේ ඉතින් අදත් ආදරයෙන් පිළිගන්නවා හැම වීඩියෝ එකම කියනවා වගේ මගේ වීඩියෝස් බලන ඒ වගේ මගේ වීඩියෝස් වලට කමෙන්ට් කරන ලයික් කරන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි අවුරුදු දෙකකින් වීඩියෝ කරපු නිසා channel එක ගොඩාක් රීච් බහලා තින්නේ ඔයාලට පුළුවන් නම් ඔයාලා social media වල link එක share වලට ගිහිල්ලා copy link කරලා share පාරක් දෙන්න පුළුවන් නම් ගොඩාක් ස්තුතියි ඉතින් තව කියන්න ඕනේ මගේ වීඩියෝ එකට මම දැක්ක කමෙන්ට් එකක් දාලා දිනවා අයියා අර 50000 වුණාම ඔයා දෙනවා කියපු එක මතකද කියලා මට මතකයි ඒක අනිවාර්යෙන් මතකයි එහෙම කවදාක අමතක කරන්නේ නැහැ ඒක ලොකු දෙයක් නෙමෙයි මම ඉස්සරහට වීඩියෝස් වල කියන අනිවාර්යෙන් මම කොහොමද ඒක දෙන්නේ කියලා හරි ඉතින් ඔන්න ඉතින් අද මම වීඩියෝ එක කරන්නේ මම දැකලා නැහැ YouTube එකේ කවුරුත් මේ වීඩියෝ එකක් කරලා තිනවා මම දැකලා තිනවා Facebook එකේ එහෙමනම් සමහර අය ලියලා තිනවා ෆොටෝස් දාලා තිනවා හරි ඔන්න දැන් අපි ආවේ Northern Hemisphere ඉඳන් Southern Hemisphere එකට එතකොට අපි මේ එනකොට equator එක නැත්නම් සමකය ක්‍රොස් කරනවා ඉතින් සමකය ක්‍රොස් කරනකොට අපි ගන්නවා සෙරමනි එක line cross ceremony කියලා ඔයාලා බැලුවොත් ඉස්සෙල්ලා සීෆර්ස් ආදිකාලේ වයිකින්ස්ලා ඒ වගේ මේගොල්ලෝ බිලිව් කරනවා මේ ලෝකේ මුහුදේ එක තැන්වල එවිවරු ඉන්නවා කියලා. ආදි කාලේ ඉඳන් පිළිගන්න විදියට Sea of the God කියන්නේ King Neptune. අපි සාමාන්‍ය සෙරමනි එකක් කරනවා මේ ඉක්වේටර් එක ක්‍රොස් කරනකොට. හරි එහෙනම් ඉතින් අපි ගිහිල්ලා බලමු වීඩියෝ එකේ කොහොමද මේ සෙරමනි එක වෙන්නේ. එහෙනම් යන් ගිහින් බලමු. හරි guys ඔන්න ඉතින් මේ සිද්ධිය තමා අපි දැන් Northern Hemisphere ඉඳන් Southern Hemisphere එකට ඇවිල්ලා තින්නේ අපි Northern Hemisphere ඉඳන් Southern Hemisphere එකට එනකොට අපි පාස් කරන equator එක ඒකට කියන්නේ සමකය පාස් කරනවා අපි සමකය පාස් කරනකොට සාමාන්‍යයෙන් අපි ඒකට සෙරමනි එකක් ගන්නවා ඒකට කියනවා line crossing ceremony නැත්නම් equator crossing ceremony කියලා ඇයි මේ සෙරමනි එක ගන්නෙ මේක ආදි කාලේ ඉඳන් එන සෙරමනි එකක් ගොඩාක් පරණ සීමන්ස්ලා බිලිව් කරලා තිනවා මේ ලෝකේ මේ මුහුදේ වටේට එක දෙවිවරු ඉන්නවා කියලා. ගොඩාක් පරණ සීමන්ස්ලා නැත්තම් ගොඩාක් අය විශ්වාස කරන දෙයක් තමයි මුහුදට අධිපති දෙවියා තමයි God of the Neptune. God of the Sea කියන්නේ King of the Neptune කියලා කියනවා. ඒ කතාවට ගොඩාක් පටබැඳි කතා තියෙනවා. එක කතා තියෙනවා. එක සීමන්ස්ලාගේ එක කතා තියෙනවා. අද අපි කරන කතාව තමයි අපි සමකය ක්‍රොස් කරනකොට God of the Neptune උඩ ඉඳලා බලාගෙන මෙයාගෙන් අවසරය නැතුව මෙන්න මේ නැවක් ක්‍රොස් කරලා තියෙනවා. එයාට ගොඩාක් තරහ ගිහිල්ලා මෙයා කියනවා මෙයාගේ මැජෙස්ටිට නැත්තම් නඩුකාරයට කියනවා ඔයා ගිහින් බලන්න මෙන්න මෙහෙම නැවක් ක්‍රොස් කරලා දිනවා. මොකද්ද මේ හේතුව නැවක් ක්‍රොස් කරලා තින්නේ කියලා. ඊට පස්සේ මෙයාගේ මැජෙස්ටිව නඩුකාරයව නැවට එවනවා. නඩුකාරයාගේ නම තමයි හැරල්ඩ් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් නැවක King of the Neptune විදියට රඟපාන්නේ කැප්ටන් අපේ කැප්ටන් ටිකක් ලැජ්ජයි ඒක නිසා අපේ third officer තමා King of the Neptune විදියට රඟපාන්නේ හෙරල් විදියට රඟපාන්නේ අපේ නැවේ chief officer ඒ වගේම කැප්ටන් චරිතේ රඟපාන්නේ අපේ fourth engineer ඔන්න ඉතින් හැරල්ඩ් එනවා හැරල්ඩ් ඇවිල්ලා කියනවා කැප්ටන් God of the Neptune ට මෙහෙම තරහ ගිහිල්ලා තින්නේ ගොඩාක්. ඔයා මේ නැව ක්‍රොස් කරලා දිනවා God of the Neptune ට කියන්නේ නැතුව දැන් හෙට මෙන්න මේ නඩුව විභාග කරනවා. මේ නඩුව විභාග කරන්නේ Court of the Neptune කියන උසාවිය. ඒ Court of the Neptune කියන උසාවිය වෙන්නේ හෙට King of the Neptune නැවට ආවහම දවසක් ගෙවිලා King of the Neptune නැවට එනවා. All hail King Neptune! 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 All hail
නැවට අවහම කැප්ටන් දනගහලා කියනවා සමා වෙන්න මං ඔයාගේ අඩවිය ක්‍රොස් කරා දන්නේ නැතුව ඔයාගෙන් අවසරයක් නැතුව ඔයා කියන ඕනම දෙයක් මම පිළිගන්නවා කියලා. Morning Stettler, you have come a long way and I have waited months for this glorious day. For all know full well what I have come to do. For our I hear the captain come forth, kneel at the captain is awarded an order and dubbed with trident. Trident is dubbed. I also command you as the king of the sea to pay me a tribute, and while still on your knees, this token to be ඊක්වේටර් ක්‍රොස් කරපු අයට කියනවා ෂෙල් බැක්ස්ලා කියලා නැත්නම් son of the Neptune. ඊක්වේටර් ක්‍රොස් කරපු නැති අයට කියනවා පොලිවෝග්ස්, ටැඩ්ෆෝල්ස් නැත්නම් ග්‍රිෆින්ස්ලා කියලා. සාමාන්‍යයෙන් සමහර නැවවල එක නමයි ගන්න. අපි මේ නම් තුනම අරන් තිනවා. ඊට පස්සේ දැන් මේ God of the Neptune ඇවිල්ලා කියනවා ඩාක් ලොකු voyage එකක් ඉස්සරහට යන්න තියෙනවා. ඒක නිසා මට බලන්න ඕනේ ඔයාගේ crew එක readyද මේ මහ මුහුද හරහා යන්න කියලා. All rituals to be placed right now. Take your griffins, let go on all rituals. As you order, my lord. Are you ready to take the punishment? Yes. Are you ready? Yes. Say all hail King Neptune. All hail King Neptune. All hail King Neptune. All hail King Neptune. ඉතින් මෙයා එක එක ටාස්ක් දෙනවා. මුලින්ම දෙන ටාස්ක් එක තමයි මේ මුහුදට පැනලා පෙන්වන්න ඕනේ. ඉතින් අපිට මුහුදට පයින්න තහනම් නැවවල ඉතින් ඒක විදිහට තමයි අපි ෆයර් හෝස් එකක් කරන් ඒගොල්ලෝ නාවන්නේ. ඊට පස්සේ එක එක ගොඩාක් ටාස්ක් දෙනවා. ක්‍රෝල් කරන්න, පෙල්ලෙන්න, ඒ වගේ එක එක බිත්තර පොඩි කරනවා, නැත්තම් ඒගොල්ලෝ ඇඟේ පේන්ට් කරනවා. ඊට පස්සේ නැව වටයක් අරන් යනවා. चलो बसन कलर ले ले कलर ले ले ऑयल बात है मजा आ रहा है चटनी में डाल के फोड़ दीजिए चटनी में डाल के फोड़ दीजिए ඊට පස්සේ නැව වටයක් අරන් යනවා. Oh, come on!
අනිත් දේ තමයි හොඳම තමයි නෙප්චූන් නෙක්ටා. ඒ කියන්නේ නෙක්ටා එකක් හදනවා. සාමාන්‍ය වෙන නැවවල නම් ඇල්කොහොල් දාලා මේ නැවේ ඇල්කොහොල් නෑ. ඒක ඉතින් මෙරූන් කලර් එකට අපි ගොඩාක් අමාරු වෙලා එක එක ඒවා මික්ස් කරලා හදලා දෙනවා. और कौन है आजा 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 पियो एक ही शॉट में पियो सुपर 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 पिया नहीं आजा ඇත්තටම මේක රැග් එකකට නෙමෙයි කරන්නේ. මේක ගොඩාක් මිනිස්සු කැමැත්තෙන් එන්නේ. ඊක්වෙඩේ ක්‍රොස් කරපු නැති අයට කියන්නේ පොලිවොක්සා කියලා. පොලිවොක්ස්ලා එන්නේ කැමැත්තෙන්. සමහර අයට වොලන්ටියර් එන්න පුළුවන්. ඒ කියන්නේ ෂෙල් බැක්ස්ලාට ආයෙත් ඔන්න වොලන්ටියර් ඇවිල්ලා මේකට ඉදිරිපත් වෙන්න පුළුවන්. දැන් අපි නැවේ ඉදිරිපත් වෙලා තියෙනවා මේකට තර්ඩ් එන්ජිනියර් තව දෙන්නෙක් තුන් දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඕල්රෙඩි ක්‍රොස් කරපු කට්ටිය. ඔන්න ඔහොම තමයි මේ කේස් එක වෙන්නේ. මේක මාර ෆන් එකක් තියෙන්නේ. මොකද ගොඩාක් ලොකු වොයේජර්ස් ගිහිල්ලා මිනිස්සුන්ගේ මානසික පීඩනය නැති කරන්න තමා මේ වගේ දේවල් නැවවල කරන්නේ. මොකද මේ වගේ දේවල් කරේ නැත්තම් අති ගානක් මුහුදේ ගිහිල්ලා මිනිහෙක් දකින්නේ නැහැ. මානසික පීඩනය කියන දේ මාර වටිනවා නැවක වැඩ කරන්න. හැමෝටම අමාරුයි නැවවල වැඩ කරන්න. මොකද ගොඩාක් වෙලාවට දූපතක්වත් දකින්නේ නැහැ, ලෑන්ඩ් එකක් දකින්නේ නැහැ. එක මිනිස්සු ටික මේ මානසික පීඩනය අඩු කරගන්න තමා අපි මේ වගේ එක එක ෆන්ක්ෂන්ස් රෙඩි කරන්නේ. ටික කරාට පස්සේ අපි අන්තිමට මේක පාඩි එකකින් තමයි ඉවර කරන්නේ. ඇත්තටම අපි මේ පාඩි ඉවරනහම අන්තිමට අපි දෙනවා මේකේ සර්ටිෆිකේට් එක. මේ සර්ටිෆිකේට් එක අරන් ඊළඟ නැවටුනත් ගිහින් පෙන්නන්න පුළුවන්. ඇත්තටම ඊට පස්සේ තමයි Son of the Neptunes ලැබෙන්නේ. ඊට පස්සේ Shell Backs ලැබෙන්නේ. මේ සෙප්ටේ ඊළඟ නැවට ගිහිල්ලා උනම් මේ සර්ටිෆිකේට් එක පෙන්නන්න පුළුවන්. මම ඊක්වෙට් එක ක්‍රොස් කරලා දිනවා කියලා. दूसरा बार तीसरा बार सत्तमा केकले yeah I will be declare that you are no more Griffins. You will be the son of King Neptune. You will be called Shellback. 1 2 3 1 2 3 yeah very good you will be called no more Griffins. You will be called the Shellbacks. भाई साहब कट इस ने कट नेक विनीत slip and important contestant for today and who is getting the certificate is Vikas Kumar Third. Okay, सब लोग गणेश पल्लकोल्लू गणेश ඇත්තටම ඉතින් මේ සර්ටිෆිකේට් එක හැම නැවකම දෙන්නේ නැහැ. අපි මේ සර්ටිෆිකේට් එක දෙන්නේ ඉතින් විනෝදයකට. ඉතින් අපි දෙනකොට අපි මේ අපේ මෙස්මන්ට්ටයි තව එක්කෙනටයි ඕන කමින් සර්ටිෆිකේට් දෙක දුන්නේ නැහැ. Okay, so it is a redo exam for them. When sir? Anytime. Tomorrow 11 o'clock I will open We'll, water on deck. examination will be announced. Give me 2 hours, okay? We'll start with the prize ceremony. Okay, today ඉතින් මේ යක්කු කියනවා මට මොකටද මේ සර්ටිෆිකේට් එක මොකෝ මම මේ බැංක් ලෝන් එකක් ගන්නද බුවාට ඇත්තටම සර්ටිෆිකේට් එක ඕන වෙලා තියෙන්නේ අර මේ අපි කිව්වා ඔයාලා හරියට කරේ නැහැ ඒක නිසා ඔයාලා මේක ෆේල් වෙලා තියෙන්නේ මට මොකටද සර්ටිෆිකේට් එක මොකෝ මම බැංක් ලෝන් එකක් ගන්නද තියෙන්නේ කියලා පොඩි ආතල් එකකුත් ගත්තා ඉතින් ඔන්න ඔහොම තමයි මේ සිද්ධාන්තේ වෙන්නේ ඔන්න ඔහොම තමයි ඉක්වේටර් ක්‍රොසින් සෙරමනි එක වෙන්නේ හරි කලින්ම කියන්න ඕනේ ගොඩාක් දෙනා දකි මේ නැව සමහරලාට කමෙන්ට් එකේ මේ නැව ගොඩාක් මලකඩ දිනවා එහෙමයි කියලා මුලින්ම කියන්න ඕනේ මේ නැව අපි ටේක් ඕවර් කරලා දැන්ට මේ කම්පැනි ටේක් ඕවර් කරලා අවුරුද්දක් වගේ කලින් ඕනර්ස්ලා ඉඳලා තිබ්බේ චයිනීස්ලා ඉතින් ඒක මේක අවුරුදු ගාණක් එක තැන දීලා මේන්ටේන් වෙලා තිබ්බේ නෑ නැව ඒක නිසා තමයි මේ විදියට තියෙන්නේ ඊට පස්සේ මේ කම්පැනියෙන් අරන් ගත්තා දැන් අපි ඩ්‍රයි ඩොක් යන්නේ ඉන්නවා තව මාස 4කින් විතර ගොඩාක් දෙනා හිතනවා ඇති මේක මේ මෙහෙම තියෙනවා කියලා මොකද කවුරු හරි කමෙන්ට් කරන්න කලින් හිතන්න ඕනේ මොකෝ ඕනම නැවක් කවුරුත් දන්නේ නැහැ මොකද්ද මේකේ හිස්ටරිය එහෙමයි කියලා ඉතින්
පළවෙනි එක මේ වගේ පරණ නැව්වලට අහම මුලින්ම කරේ මේ නැවේ අපි දුවන්න ඕන තත්ත්වයකට නැවගෙන ආවා. ඒ කියන්නේ හැම මැෂිනරි එකක්ම නැවේ 100%ක් වැඩ කරන තත්ත්වයට අපි ගෙනාවා. ක්‍රේන්ස් වලින් අපි ඩිස්චාර්ජ් කරනවා. නැව්ගේ අය දන්නවා ගොඩක් ක්‍රේන් දුවනකොට මාර වැඩ තොගයක් තියෙනවා. අපි ක්‍රේන්ස් up to the max level එකකට ගෙනාවා. ඒ වගේම එන්ජින් රූම් එක ගොඩාක් up to the max level එකකට ගෙනහලා තින්නේ. දැන් අපිට outer appearance එක විතරයි ගන්න තියෙන්නේ. ඒක ගන්න අනිවාර්යෙන් ඩොක් එකට යන්න ඉන්නේ දැන්. තව මාස 4කින් තව දෙයක් ගොඩක් දෙනා හිතනවා මේ පරණ නැව්වලට අහම එන පවක් කියලා. ඇත්තම එක දෙයක් මං හරි ආසයි පරණ නැව්වලට එන්න. මොකද මම කාලෙක වෙනවා ගොඩක් මං ඔයාලා දැක්කොත් මං ඉන්නෙම ගොඩක් පරණ නැව්වල. මං අලුත් නැව්වල යනකොට දැන් හරි හොරයි. මොකද පළවෙනි දේ අනිත් නැව්වලට වඩා සාමාන්‍ය ගාණක් වැඩියෙන් පඩි හම්බ වෙනවා. ඒක තමයි පළවෙනි දේ. මොකද අපි නැව්වල ඉන්නේ සල්ලි හොයන්න. ඒක නිසාම තමයි මං මේ පරණ නැව්වල ඉන්නේ. ඊට වඩා චැලෙන්ජ් එකක් බාර ගන්න ඕන නම් කට්ටියට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වගේ තමයි. ඉතින් ගොඩාක් දෙනා දන්නේ නැතුව කමෙන්ට් කරන්න එපා. මොකද නැව්වල හිස්ටරි එක දන්නේ නැතුව මේක මලකොට ගොඩක් එහෙම කියන්න බෑ. මොකද අපි හෑන්ඩ් ඕවර් කරේ ළඟදී. ඉතින් ඒක එක ඕනර්ස්ලාගේ එක විදිය තියෙනවා. ඒගොල්ලෝ සමහර වෙලාවට ඒගොල්ලෝ ප්ලෑන්ස් තියෙනවා. මේ නැව් විකුණන්න ප්ලෑන්ස් තියෙනවා. නැත්නම් ස්ක්‍රැප් යවන්න වගේ. ඒ වගේ ප්ලෑන්ස් තියෙනවා. ඉතින් ඒක නිසා කවුරුත් කමෙන්ට් කරන්න අදාළ නැහැ. මොකද මේකේ ඉන්නේ ගොඩාක් එක්ස්පීරියන්ස් කට්ටිය. කම්පැනියට ඕන හැටියට තමා වැඩේ වෙන්නේ. මම මේ හැම වීඩියෝ එකක්ම කරේ vertical videos, landscape video නෙමෙයි. මොකද මං ෆෝන් එකෙන් හැම එකක්ම වීඩියෝ කරේ. ඉතින්ම මම ඊළඟ වීඩියෝ එකේ දැන් ආයි GoPro එකෙන් කරන්න ඉන්නේ. ඔයාලා පොඩි සජෙක්ෂන් එකක් දෙන්න vertical video ද හොඳ නැත්නම් landscape video ද හොඳ කියලා. ඔන්න ඉතින් මම ඩිසයිඩ් කරා මගෙන් කමෙන්ට් එකක් දාලා අහලා තිබ්බනේ අයියේ අර ඔයා subscribersලා 50000ක් වුණාම ඒ ඔයා දෙනවා කියපුවගේ දෙනවද කියලා. ඇත්තටම මම ඒක දෙන්න තීරණය කළා. මම ඩිසයිඩ් කරා ඔයාලා ගිහිල්ලා සිනෙක් කැම්පස් එකේ ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න මෝටර්මන් කෝස් එකට රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලා මට රෙජිස්ටර් වෙන රෙජිස්ටර් නම්බර් එක මට WhatsApp කරන්න. මම එතනින් එක්කෙනෙක්ව අනිවාර්යෙන් තෝරගන්නවා. මගේ ගානේ මම කෝස් ෆීස් එක දෙනවා. තරඟ කොන්දේසි අදාළ වෙනවා අනිවාර්යෙන්. මං තරඟ කොන්දේසි මං ඉස්සරහට මගේ Facebook channel එකේ මං කියන්නම් මොනවද කියලා. මම මේ වීඩියෝ එක Facebook එකේ දාන්න ඉන්නේ. ඔයාලා ගිහිල්ලා ඒකේ ඉන්න සර්ට කියලා රෙජිස්ටර් වෙලා ඊට පස්සේ ඒ නම්බර් එක මට WhatsApp කරන්න. ඊට පස්සේ මං මොකක් හරි තරංගයක් තියලා මං තෝරන්නම්. ඇත්තට මම එකක් කරලා දිනවා චිට් වගේ එක ලියලා දාලා ඊට පස්සේ චිට් වගේ මගේ දුවට කියලා තෝරලා මං එහෙම එකක් තෝරගෙන තියෙන එකපාරක්. ඒ වගේ මං මේ පාරත් කරන්න හිතාගෙන ඉන්නේ. ඔයාලා ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න. ඉතර කියනවා නම් අවුරුදු 18කට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ වගේම මාස 4මාරක් කෝස් එක තියෙනවා. මාස 3මාරක් කොලෙජ් එකේ උගන්වනවා. ඊට පස්සේ මාසයක් ෂෝට් කෝසස් තියෙනවා. මේ එන්ඩ් වල තමා කෝස් එක පටන් ගන්න දැනට තීරණය කරලා තියෙන්නේ. ඉස්සරහට සමහර විට වෙනස් වෙන්න පුළුවන්. දැනට මේ එන්ඩ් වල තමා. ඊට කලින් ගිහිල්ලා ඔයාලා ඇප්ලයි කරලා මට ඔයාලගේ රෙජිස්ටර් වෙච්ච නම්බර් එක WhatsApp කරන්න. ඊට පස්සේ තමා ඔයාලට නැවක් හොයාගන්න වෙන්නේ. නැවක් හොයාගන්න එක බලමු ඊට පස්සේ. ඇත්තටම මට අමාරු ඒක කරන්න. මම මුලින්ම ඔයාලට කෝස් එකට හෙල්ප් එක කරන්න එක්කෙනෙක්ට අනිවාර්යෙන්. හරි. ඔන්න ඔහොම තමයි වෙන්නේ. මම ඉස්සරහට Facebook එකේ මං කියන්නම් මොනවද මේ තරගයට ඕන කරන දේවල් කියලා. හරි. එහෙනම් හැමෝටම බුදු සරණයි, ජේසු පිහිටයි, අල්ලා දෙවියන්ගේ පිහිටයි. ජයන් ජය වේවා. ශ්‍රී ලංකන් මරීන. SLM Marina නාවිකයෙක් වී ගෙවන ජීවිතේ අත්දකින්න ඔබ කැමති වේවිදු දියබක් නොපෙනෙන සයිරක් නැත්තේ SLM Marina ගේ කතාව ඇත්තේ